ශ්‍රද්ධාකාමී ගුණගරුක පින්නතුනි, විමලා මහත්මියගේ නිවසේ අද දිනේදී ධර්මදේශනාමය පින්කමක් සිද්ධ කරන්නට ප්‍රධානතම හේතුව තමයි මීට දින 7කට ඉහතදී මිය පරලොව ගිය පී.ඒ. සිරිපාල පියතුමාණන්, ඒ ආදරණීය ස්වාමි පුරුෂයාණන්, මේ දුවදරුවන්ගේ ආදරණීය පියතුමාණන් සිහිපත් කරලා එතුමාට පින් අනුමෝදන් කිරීමේ සද්දින පින්කමයි මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ ගමන්ම බලාපොරොත්තු වෙනවා අපේ සිසිර කුමාර මහත්මයා මිය පරලොව ගියා. එතුමාටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන් තම ආදරණීය පුතුණුවන් සහෝදරයා සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ උදාර වූ පරමාර්ථයන් දෙක සපුරා ගැනීමේ උදාර වූ චේතනාවෙන් යුතුව මේ නිවස තුල මේ මහා පින්කම සිද්ධ කරන්න. පින්නතුනි, මේ පින්කම කියන්නේ ධර්ම දේශනා පින්කමක්, ධර්ම දානමේ පින්කමක් කියලා. දැන් මේ ධර්ම දානයක් තමයි ලබා දෙන්න සූදානම් වෙන්නේ අපේ විමලා වන්නිගම මහත්මිය. ඒ දූ දරුවන් සමන් මහත්මයා, ඊවාර්ණ රෝණ මහත්මයා, දීනියන් දෙපළ ප්‍රදාන කොටගෙන මේ සියලුම දෙනා මේක රාශී කරගෙන ඒ තමන්ගේ ආදරණීය පියතුමාණන් වෙනුවෙන්, ස්වාමි පුරුෂයාණන් වෙනුවෙන්, ඥාතිවරයාණන් වෙනුවෙන් සිද්ධ කරනු ලබන ධර්මදේශනාමේ පින්කමේ ආරම්භක අවස්ථාව. ඉතින් දැන් සියලුම දෙනාම බලාපොරොත්තු වෙන්නේ දහම් ශ්‍රවණය කරන්නට. දහම් ශ්‍රවණය කරන්නට සූදානම් වෙච්ච පින්වත් පිරිස කරුණු කාරණා කීපයක් සිහියට තබා ගන්න ඕනේ. මේ ධර්ම දේශනාව දේශනා කරවා ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ ජීවත් වෙලා ඉන්න අයට තමන්ගේ ජීවිතය සකසා ගන්නට දහම් කරුණු ඉදිරි කරගන්න එක. ඒ සඳහා තමයි ධර්ම දේශනාවක් දේශනා කරවා ගන්න. පින් සිද්ධ කරගන්න, දහම් ශ්‍රවණය කරන පින්ක්පත් කරගන්න, ධර්ම දානමේ පින්කම් සිද්ධ කරගන්න. දහම් ශ්‍රවණය කරන අවස්ථාවේදී අපි පළමුවෙන් අපේ සිත, කය, වචනය කියනා වූ දොරටු සංවර කරගන්න ඕන. සිත සංවර වෙන්නට ඕන. සිත මේ ස්ථානයේ තියෙනවා. කය සංවර වෙන්න ඕන. යහපත් ඉරියව්වකින් තැන්පත් වෙලා හොඳින් දහම් ශ්‍රවණය කරන්න ඕන. වචනය සංවර වෙන්න ඕන. නිශ්ශබ්දතාවයෙන් යුතුව හොඳින් බණ අහන්න ඕන. දහම් ශ්‍රවණය කරන්න ඕන. මෙන්න මේ කාරණා තුන මූලික වශයෙන් සම්පූර්ණව තමයි හොඳින් දහම් ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟ කාරණාව තමයි පින්නතුනි, ධර්ම දේශනාවක් පළමුවම අපි හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. ධර්ම දේශනාවක් විතරක් නෙමෙයි, විනෝම දෙයක් උනත් කතාවක් උනත් අපි පළමුවෙන් කරන්න ඕන අහගෙන ඉන්න ඕනේ. ඒක ධර්මයේදී ධර්ම දේශනාවක් නම් සුණාත කියලා හඳුන්වනවා. හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. අහගෙන හිටියට මදි, ධාරයට ධාරණය වෙන්න ඕන. සිත් තුළ මේ දහම් කරුණු එකතු වෙන්න ඕන. අපි බණ ඉගෙනගෙන ධර්මයක් හිතේ තියෙනවා, නමුත් වැඩක් නැහැ. චරාර්ථ ධර්මයේ ධර්මානුකූල ජීවිතයකට අපි උරුමකම් කියනට ඕන, ප්‍රවිෂ්ඨ වෙන්න ඕන. අන්න එහෙම දහම් ශ්‍රවණය කළ ඒ දහම් කරුණු අපේ ජීවිතයට එකතු කරගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා නම් තමයි පින්තුනි මේ දහම් දේශනාවලින් ඔබ ප්‍රතිඵල ලබා ගන්නා වෙන්නේ. ඒ නිසා හැම කෙනාම හොඳින් දහම් ශ්‍රවණය කරලා දහම් කරුණු තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ධර්මානුකූල භාවයට පත් වෙලා තමන්ගේ නිරෝපරලෝක ජීවිතය සකසා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කාරණාවන් සිතේ තබාගෙන පින්තුනි ධර්ම ගෞරවය සහ දේශන ගෞරවය ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න. ධර්ම ගෞරවය කියන්නේ ධර්මයේ තිබෙන ගෞරවය, දේශන ගෞරවය කියන්නේ දේශකයන් වහන්සේලා පිළිබඳ තිබෙන ගෞරවය. ඒවා ඇති කරගෙන හොඳින් දහම් ශ්‍රවණය කරමු. දහම් ශ්‍රවණය කිරීමෙන් මේ ධර්ම දානමේ පින්කමෙන් සිදු කර ගන්නා වූ පුණ්‍ය ශක්තිය මීට දින 7කට ඉහතදී මිය පරලොව ගිය ඒ ආදරණීය ස්වාමි පුරුෂයාණන්, ආදරණීය පියතුමාණන්, මේ පෙරමුණ ආරාධිතගේ සිරිපාල මහත්මයා,
ඒ වාගේ මිට පෙරමිය පරලෝකීය ආදරණීය පුදුමහත් සහෝදරයාණන් පෙරමුණාරත්ගේ සිසිර කුමාර මහත්මාණන් ප්‍රදාන කොටගත් ඒ හැම කෙනාටම මේ පින් අනුමෝදන් වේවා පරලෝකීය සුවපත් වේවා දුකින් මිදේවා කෙලවර උතුම් නිවන සැනසීම ළඟා කරගනිත්වා කියන බලාපොරොත්තු වූ සාධනාව පින්නතුනි මේ හැම කෙනාම ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච මොහොතේ මේ යහපත් අරමුණක් මුදුන් පමුණවා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් කරුණු කීපයක් සඳහන් කරන්න ඕනේ. මේ පෞද්ගලික පිළිස පිළිබඳව විශේෂයෙන්ම අපේ විමලා මහත්මිය අප විහාරස්ථානයේ අසුරිසුරු කරමින් විහාරස්ථානයේ සිදු කරන බුදුමහත් සෑම කටයුත්තක් සඳහාම උදව් උපකාර කරමින් කටයුතු කරමින් මහා සංඝරත්නයට ගෞරවයෙන් උන්වහන්සේලා පිළිබඳව සොයා බලමින් කටයුතු කර උපාසිකාවක්. ඒ කරුණු කාරණා ඊටමත් මොහොනේ කමින් කැපවීමෙන් සිද්ධ කරනු ලබනවා. ආන්දුරුවරවත් වෙනයි යාස්ථානයේ පිළිබඳවත් වීමයි පන්සලේ විද්වානවත් හැම ආන්දුරුවෙන් පිළිබඳව සොයා බලලා කතා බහ කරලා එන සිතක් තිබෙනවා. ඒ කාරණාවන් අපි සිහිපත් කරන්නේ කොතරේකින් යුතුව ඒ මිනිස්යන් තුළ තිබෙන ගුණ ධර්ම අපි සිහිපත් කරන්නේ. ජීවත් වෙලා ඉන්න කාලය තුළ තමයි මිනිස්යාගේ තිබෙන ගුණ ධර්ම කියන්න ඕනේ. මරුණට පස්සේ දිවුවර නැහැ. මරුණට පස්සේ ඕනතරම් කට්ටිය කියන ගුණ ධර්ම. ඒක කතා කියන්නේ. ජීවත් වෙලා ඉන්න කාලේ තමයි අපිට පුළුවන් නම් යම් කිසි කෙනෙකුගේ ගුණ වර්ණනා කරන්නට ඔබ හැම කෙනාටම පුළුවන් නම් එහෙම තමන්ගේ ජීවත් වෙලා ඉන්න කාලය තුළ තමන්ගේ හිතවතුන් ඥාතීන් පිළිබඳව ඔවුන්ගේ යහපත ගුණ ධර්ම තිබෙනම් ඒවා කියන්නට ඒක තමයි වටින්නේ. ඉතින් මේ වගේ එතුමිය උන්දර ශ්‍රී ගුණානන්දාරාම විහාරස්ථානයේ මහා වැඩිවි ඉතාමත් ඕනෑ කමින් මේ කටයුතු සිදු කරන විමලවක මාතාවක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ ගුරුදරුවෝ අප විහාරස්ථානය ඇසුරුනිසුරු කරමින් විහාරස්ථානයේ දහම් ශ්‍රේණී අධ්‍යාපනයේ ලක්ුණාදවන් සියලු දිනා. ඉතින් මට මතකයි අපි මහා වේලෙන කාලේ අපේ සමන් මහත්මිය දහම් පාසලේ ධර්මාචාර්යවරු හැටියට කටයුතු කළා. ඒ කටයුතු කරපු එතුමා අද වෙනකොට ඒ දෙමාපියන්ට ආඩම්බරයක් වෙන්නට පුළුවන්කම ලැබෙන විදිහට ඒ සහෝදර සහෝදරියන්ට ආඩම්බරයක් වෙන්න පුළුවන්කම ලැබෙන විදිහට සමාජ වේදික වැඩදායි පුදුමේ කැටියට ඒ රැකී ආරක්ෂා කරන ගමන්ම තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ මට්ටමකට වර්ධනය කරගෙන තමන්ගේ අධ්‍යාපනයට තිබිච්ච කැමැත්ත ඒ වගේම මේ බලාපොරොත්තුව ආශාව මුදුන් පමුණවා ගන්නට අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ දෙමින් ඒ අධ්‍යාපනය නොහැර තමන් ජීවිතේ තමන්ගේ බලාපොරොත්තුන් කරා ගමන් කරමින් ඒ ඉහළම තැනකට යන්නට එතුමා කටයුතු කරලා තිබෙනවා. ඒකත් එක්කාලකින් වාසනාවක් දෙමව්පියන්ට සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම රෝහණ මහත්මයා මේ ප්‍රදේශයේ ජීවත් වෙමින් ඒ සමාජ සේවා කටයුතු වල නිරත වෙමින් යහපත් ජීවිතයක් ගත කරමින් එතුමා කටයුතු කරනවා. ඒ වගේම දීර්ඝ දෙපළක් ඒ විදිහට ජීවත් වෙනවා. මිය පරලෝකීය සිසිර පෙරමුණ මහත්මයාත් ඉතින් අපි කුඩා කාලේ ඉඳන් මොනවද දන්න අපිත් එක්කලා සහෝදරත්වයෙන් ඇසුරු විසුරු කරපු කෙනෙක්. අපි පොඩි කාලේ උඹ එකට හිටියේ. මේ ගෙදර මට අමුතු දෙයක් නෙමෙයි දැන් ඕනතරම් මම වැඩ කරලාදී සිසිරත් එක්කලා මේ ඉන්නකට අනන්ත අප්‍රමාණ වාර ගණක් ඇවිල්ලා තියෙනවා. මේ ආකුලාරින් දානකින් මන්දලා අපි වෙන අතීතයක් අපිට තිබෙනවා. එහෙම තිබුණා ඒ කාලේ සිසිර මහත්මයා
අපිත් එක්ක බොහොම දින්දතුව විහාරස්ථානයේ ඒ දහම් පාසලේ ධර්මාචාර්යවරයෙක් වැඩිලා සේවය කරමින් විශේෂ දක්ෂතා රැසක් පිළිපිට කරන මහත්මයෙක් අකාදේමී පරිලෝකීය ජීවිතයේ ස්වභාවයෙන්ම අපි කාටත් මරණය කියනවා ධර්මතාවය උදේ කරගෙන තිබෙනවා. ඒ නිසා මේ විදිහට මේ සමාජය තුළ විමලකද ඒ වගේම සිරිපාල මහත්මයාට සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ දරුවන් පිළිබඳව කල්පනා කරලා දැකලා. ඒ වගේම තමයි මේ හැම දෙයක් තුළින්ම පිළිතුරුනි අපි කල්පනා කරන්නට ඕන දෙයක් තිබෙනවා. මේ ජීවිතයට අපි එනකොට මේ මනුෂ්‍ය ලෝකයට අපි එනකොට පෙර කරපු කුසල කර්ම ශක්තිය අපි අරගෙන යනවා. පෙර කරපු කුසල ශක්තිය අපි අරගෙන යනවා. ඒව අරගෙන ආවට පස්සේදී අපි පෙර කරපු කුසල ශක්තිය නරුව කර්ම ශක්තිය නරුව අපේ මෙලොව ජීවිතයේ තීරණය වෙන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ නිසා තමයි අපි මෙලොව ජීවිතයේ තුළදී යහපත් කටයුතු සිදු කරමින් ගුණධර්ම වර්ධනය කරගනිමින් ඊළඟ භවගාමී ජීවිතයට අවශ්‍ය කරන ගුණධර්ම පෝෂණය කරගනිමින් කටයුතු කරන්න ඕනකම තිබෙනවා. පිළිතුරු මේ ලෝක සත්වයා මේ ලෝක ධාතුව තුළ මනුස්සයෙක් හැටියට අපි උත්පත්ති ලැබලා තිබෙනවා. මේ ලෝකයේ තිබෙන වටිනා මාත්මියනි. මේ ලෝකයේ තිබෙන වටිනාම ජීවිතයක ආත්මයට උරුමකම් කරන පිරිසක් තමයි මේ මිනිස්සුયો කියන්නේ. ඒ වටිනාකම තිබෙන ජීවිතයක් ලබාගත් අපි මේ ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. මේ මනුස්ස ජීවිතයේ තිබෙන ප්‍රයෝජනය කල්පනා කරන්නට ඕන. ඒ නිසා මොකද කරන්න ඕන? මේ මනුස්ස ජීවිතයේ පරිහානියට පත් කරගන්න හොඳ නැහැ. මේ මනුස්ස ජීවිතය පරිහානියට පත් කරගන්න හොඳ නැහැ. පරිහානියට පත් කරගන්නවා කියන්නේ පිටුතුනි මේ ජීවිතය කෙලවර කරලා ඔබ මම යම් කිසි දවසක මරණය කියනා වූ ධර්මතාවයේ කරා ගමන් කරනවා. අන්නේ මරණය කියනා වූ ධර්මතාවයට ගමන් කර දවසට ඊළඟ භවගාමී ජීවිතය මනුසත්භාවයේ පරිහානියට පත් වෙලා තිබිලා තිරිසන් ලෝකවල සතර අපායවල പ്രേත ලෝකවල උත්පත්ති ලබනොත් එහෙම අපි බොහොම මේ ජීවිතය අසාර්ථක කරගත්ත මිනිසෙක් බවට පත් වෙනවා. අන්නේ නිසා මේ ගත කරන ජීවිතය තුළ මේ මිනිස් ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන මේ ජීවිතය ආරක්ෂා කරගන්නට උත්සාහ කරන්න ඕනේ. මේ මනුස්ස ජීවිතය දිගට පවත්වාගෙන යන්නට පුළුවන් විදිහේ කටයුතු අපි යෙදෙන්න ඕනේ. එහෙම අපි මේ සසර ගමන තුල මිනිස්සෙක් වෙලා උපදිනා මේ කාමභෝගී ජීවිතය ගත කරමින් කටයුතු කිරීම නෙමෙයි මේ අරමුණ වෙන්නේ. මේ ජීවිතය කෙලවර කරන්නට මේ සසර ගමන කෙලවර කරන්නට අවශ්‍ය කරන මඟ සකසා ගන්නටයි අපි මනුස්ස ජීවිතය උපයෝගී කරගන්න ඕනේ. මේ බියකර සංසාර ගමනකනේ අපි ඉන්නේ හැම කෙනාම. අනන්ත අප්‍රමාණ වූ දුක් කරදර වලින් පිරිච්ච සෑම මොහොතකම අනිත්‍ය දුක් අනාත්ම කියනා තිලකුණු දහමින් යුතු ලෝකයක තමයි අපි මේ ජීවත් වෙලා ඉන්නේ. ඒ ජීවිතය පිළිබඳව අපි ගොඩක් දේවල් කල්පනා කරන්න ඕන. දැන් මේ මිනිස්යා හැටියට උපත ලැබලා ඉන්න අපි බොහෝ කාලයක් ජීවත් වෙන්නේ නැහැනේ. අපි තාමත්ම කෙටි කාලයක් තමයි මනුස්ස ජීවිතය තුළ ආයු ශක්තියක් තියෙන්නේ. ඉස්සර නම් අවුරුදු 100ක් 120ක් විතර ජීවත් වෙච්ච කෙනෙක් දැන් නම් එහෙම නෑ. දැන් උපරිම මේ අවුරුදු 50 55 60ක් 70ක් 75ක් වගේ යනකොට මේ කරන්නේ එක තමයි හිමාලයේ ඔය අවුරුදු 70ක් 80ක් ජීවත් වෙලා ඉන්නේ. අපිට ඉන්න බැරි. නේද? අපිට ඉන්න බැරි මම ඒක කියන්න ඉන්න බැරි. එතකොට මේ ජීවිතය තුළදී අපි
මේ මනුෂ්‍යත්වය ආරක්ෂා කරගන්න බැරි වුණොත් එහෙම ඊළඟ භවය තුල අපි දැන් ඕනතරම් මේ උත්පත්ති ලැබලා නරක තැන්වල ඉපදුනොත් එහෙම අපිට පිනක් දහමක් බණක් භාවනාවක් කරලා ගුණධර්ම වර්ධනය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් අපි මේ තිරිසන් ලෝකයේ දකින්න ඕනේ මොනතරම්නේ? තිරිසන් ලෝකේ අපිට පේනවනේ තිරිසන් සතු. දැන් යාළුවට පුළුවන් ද බණක් භාවනාවක් කරලා ගුණධර්ම වර්ධනය කරගෙන මේ සසර ගමන කෙටි කරගන්න. එයාට පුළුවන් කමක් නැහැ. හැබැයි අපි මේ මනුස්ස ජීවිතයේ පරිහානියටපත් කරගෙන ඒ තත්ත්වයටපත් වුණොත් එහෙම අපටත් වෙන්නේ ඒක. ඒ වගේම අකුසල ධර්මයන් කරගෙන අපේ ජීවිතයේ සතර අපායේ ඉපදුනොත් එහෙම අපට වෙන්නේ ඒක. ඒ වගේම പ്രേත ලෝක අනන්ත ප්‍රමාණ දින ওই പ്രേත ලෝක වලට ගියොත් එහෙම අපට වෙන්නේ ඒක. ඒ නිසා මේ ගත කරන ජීවිතය තුළ මේ මනුස්ස ජීවිතේ පරිහානියටපත් කරගන්න එපා. මනුස්ස ජීවිතේ පරිහානියටපත් කරගන්නේ නැත්නම් අපි කොහොමද මේක පවත්වා ගන්න ඕන? මිනිස්යාට උරුම වෙච්ච වැඩවල යෙදෙන්න. මනුෂ්‍ය ගුණධර්ම වර්ධනය කරන්න. මනුෂ්‍ය ගුණධර්ම තමයි වර්ධනය කරන්න ඕනේ. මනුෂ්‍ය ගුණධර්ම වර්ධනය නොවුනොත් එහෙම ඒ ජීවිතේ පිළිගන්න. දැන් අපි මේ හිතියද මෙහෙම දැන් අපිට මිනිස්සෙක් කියලා කියනවනේ. මේ මිනිස්සයා තුලක් ඉන්නවා තිරිසන් සතෙක්. මේ අපි හැම කෙනාම තුලම තිරිසන් සතෙක්. ඉන්නවද? ඒකෙන් නම් යාද නෑ යාරනේ අපි ළඟ ඉන්න තිරිසන් සතෙක්. අපි ළඟ ඉන්න. අපි මේ තිරිසන් සතා ශක්තිමත්ව ගැට ගහලායි තියෙන්නේ. මේ සතාවි ගැට ගහලා තියෙන්නේ. ලිහන්නේ නෑ ලිහිපු ගමන් සත්වලා තියෙනවා. මේ තිරිසන් සතාවි ගැට ගහලා තියෙන්නේ මොකෙන්ද? මොන ලනුවකින්ද ගැට ගහලා තියෙන්නේ? අපි මේ තිරිසන් සතා ගැට ගහලා තිබෙනවා ලෝකපාලක ධර්ම හේවත් මොනවද? ලැජ්ජා පිය තුලින්. ලැජ්ජා සහ පිය කියන දෙකෙන් තමයි මේ සතා ගැට ගහලා තියෙන්නේ. එහෙම නොවුනනම් එහෙම මේ සතා ගැට ගහලා නැත්නම් එහෙම මේ සතා ලිහලා නම් ඉන්නේ. මේ හිතට හිතෙන දේවල් අපි කළොත් එහෙම දැන් මේ හිතට හිතෙන දේවල් අපි කළොත් එහෙම මොනවද වෙන්නේ? මේ පුතර්ජන හිතවල අපිට කොච්චර දේවල් හිතෙනවද? මම පුතර්ජන අපරාධ හිතනවා කියන්නේ පුතර්ජන නම් හිතෙනවා. අවු පුතර්ජන රහත්පාරපත් වෙනා නැත්නම් දැන් මේ අපේ හිතවලට හිතෙන දේවල් අපි කර කර යන්න ගියොත් එහෙම දැන් මෙතන ඉඳලා අපි කියමු තුන්කමට යන්න ගියා කියලා දවල් වරුවක තුන්කමට යනකොට අපි මේ පාරේ පැත්ත අගින දේවල්ත් එක්කලා අපේ සිතුවිලි වලට එන සිතුවිලි ක්‍රියාත්මක කරන්න ගියොත් එහෙම තුන්කමට යන්න දෙන්නේ නැහැ. මේ තරම් නරක දේවල් අපේ සිතුවලට එන්න පුළුවන්. අන්න හැබැයි අපි මේ සිතුවිලි මොකද කරන්නේ? යටපත් කරන මොකක් නිසාද? එකක් තමයි ලැජ්ජාව, අනිත් එක තමයි පවරටි විදිය. පවරටි විදිය සහ පවරටි ලැජ්ජාව නිසා අපි ඉල කරන්නේ. අන්න ඒ දෙකෙන් තමයි අපි පාලනය වෙලා තිබෙන්නේ. දැන් මෙන්න මේ දෙක නැති වෙච්ච මිනිස්සුන්ට මොකද වෙන්නේ? මේ ලෝකපාලක ධර්ම නැත්තම් මෙන්න මේ ලැජ්ජාව සහ පිය නැති වෙච්ච මිනිස්සුන්ට වෙන්නේ මොකද වෙන්නේ? අන්න ඒ මිනිස්සු තමයි තිරිසන් සතුන් වගේ සමාජයේ හැසිරෙන්නේ. ඒ යා පාලනය වෙන්නේ නැහැ. ලැජ්ජාවක් නැහැ. පවර ලැජ්ජාවක් නැහැ. පවර දියක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා ය ඕන දියක් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තුනේ අපේ ජීවිතයේ දුර අප තුළ ඉන්න තිරිසන් සතා සෑම වෙලාවකම ගැට ගහලා යන්නට එපා. එහෙමනම් බිඳුතුනේ සමාජයේ තුල මිනිස්සෙක් ඇතිව උත්පත්ති ලැබුණු අපි මේ මනුෂ්‍ය ජීවිතයට හෝ මේ සසරේ එක කොහොම හරි ආපදන් වෙනවා. මේ සසරට එන එක නැවතුනේ නැත්නම් එහෙම මේ සසර තුල මේ බියකාරු ගමන තුල අපි බොහෝම දුක් විඳිනවා. මේ සසර තුල බොහෝ දුක් විඳින්නට වෙන්නේ අපි උපදින නිසා. මේ ඉපදිච්ච නිසානේ මේ ඔක්කොම වෙලා තියෙන්නේ. ඉපදෙන නිසා නම් මේ සියල්ලක්ම උරුමකම කියන්නේ මොකද අපි කරන්න ඕනේ? ඉපදිච්ච නිසා නම් මේ සියල්ලක්ම අපිට තියෙන අපි මොකද කරන්න ඕනේ?
මොකද කොන්නේ? ඉපදීම නැති කර ගන්න ඕනේ. ඉපද නැති කරන්න මොකද කරන්න ඕනේ? තෘෂ්ණාව දුරු කරලා මේ සසර තුල අපි සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය කියන්නේ දුක. අතන දුක්ඛාර්ය සත්‍ය කියන්නේ දුක. දුක ඇතිවීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. මේක මේ වචන වලින් ඕන කිව්වොත් දීසි එකක් නෙමෙයි. මෙන්න මේ අවබෝධ වෙන ඕන ලෝකයේ තියෙන ස්වභාවය. ඒ නිසා අපිට පුළුවන් නම් මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට සසර දෙනින් නවත්තන්න පුළුවන්කම ලැබෙනවා. අපි අවිද්‍යාව නිසාමයි මේ සසර ගමන ආරම්භ කරන්නේ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? නොදැනීම. නොදැනීම කියන්නේ මොනවද? චතුරාර්ය සත්‍ය අවබෝධ නොකර ගැනීම. අන්න ඒ පදනම් කරගෙන අපි මොකද කරන්නේ? සංස්කාර එකතු කර ගන්නව සසර ගමනට. සංස්කාර කියලා කියන්නේ මොනවද? පින්පව් කියලා අපි කියන්නේ මේ අපි එකතු කර ගන්න. මේ සසර ගමනට අපි එකතු කර ගන්න. ඔය කියන්නේ අපි කරන්නේ මේ ඉස්සරහට ලයින් කරලා ඒක පින් කර ගන්න එක පව් කර ගන්න. ඒක කර්ම ශක්තිය මෙතනින් එක දෙන්නේ. ඒ සංස්කාර එකතු කරගත්තාම අපිට මොකද වෙන්නේ? විඥානයක් එකතු වෙනවා මේ ජීවිත සසරේ. විඥානයත් එක්කලා නාම රූප දෙකක් ඇති වෙනවා. නාම රූපත් එක්කලා සලආයතනයක් ඇති වෙනවා. ශරීරේ පවත්වාගෙන යනවා. මෙන්න මේක නැති කරගන්න, මේ උපත නැති කරගන්නට නම් අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ සසර ගමනේ මේ බියකරු සසරට ඇතුළත තබන මේ තෘෂ්ණාව සහ මුලින්ම නැති කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒක පාර කරන්න පුළුවන් දීවානේ සසර දුරු බවට පත් කරගෙන තෘෂ්ණාව නැති කරන්න දෙන මාර්ගය තමයි ධම්මීන පරිත්‍යාග කිරීම. ඒ තුලින් තමයි පුළුවන්කම ලැබෙන්නේ. ඒක පුරුදු කරන්න පුරුදු දැනකින් පටන් අරගෙන ඒ පුරුදු කරන සසර පාරමිතාව බවට පත් කරගන්න. ඒ නිසා මේ සසර ගමන නැති කරගත්තු සත්‍ය අවබෝධ කරගත්තු දවසට තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැති කරගත්තු දවසට අපට පුළුවන්කම ලැබෙනවා රහත් භාවයට පත් වෙන්න. රහත් ඵලයේදී අපට තෘෂ්ණාව සම්පූර්ණ නැති වෙනවා. නිවන් අවබෝධ කරගැනීමේ හැකියාව උදා කරගැනීමේ පින්වත් අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඒ සඳහා අපි උත්සාහ කරන්න ඕන. මේක අපි මෙහෙම නිකන් කිව්වට ලැබෙන එකක් නෙමෙයි. දැන් අපිට කියන්න පුළුවන් නිවන් සැප ලැබේවා කියලා ආශිර්වාද කරන්න පුළුවන්. එහෙම කිව්වම ලැබෙනවා නම් ඉතින් කාටවත් ඔය ඥානය යන්න බැරි වෙන්නේ. එහෙම ලැබෙන්නේ නැහැ. මේක ලබා ගන්න ඕන එකක්. ලබා ගන්න ඕන එකක්. මේක දැන් අපිට මේ ජීවිතය තුළ ලබන්න බැරිද? අපිට මේ ජීවිතේ නිවන් අවබෝධ කරගන්න බැරිද? පුළුවන්. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒකට උත්සාහ දෙන්න ඕනේ. දැන් මේකට උත්සාහ කරනවා කියන්නේ මොකක්ද? පන්සල් දාන ටිකක් පූජා කරලා මේ පූජා කියලා මනස්පාන පූජා කරලා ඔය දවසට සිල් සමාදන් වෙලා ඔය ටිකෙන් විතර පුළුවන් වේද? ඔය ටිකෙන් නම් කරගන්න බෑ නේද? මේක කරන්න මොකද කරන්න ඕන? මේ ආමිෂ පැත්ත කරගන්න ඕන. ආමිෂ කරන්නේ මොකද? පින් සිද්ධ වෙන්න කරගන්න ඕන. අපිට මොකද? අපි සසර සැප ලබන්න මොනවද කරන්න ඕන? පින් කරන්න ඕන. සසර සැප ලබන්න පින් කරන්න ඕන. දැන් මේ පින් කරපුවාම මේ මනුස්ස ජීවිතයක් ලැබුණේ මිනිස්සෙකුනේ. පින් කරපුවාම තමයි මනුස්ස ලෝකයේ උපදින්නේ. පින් කරපුවාට තමයි දිව්‍ය ලෝකයේ උපදින්නේ. පින් කරපුවාට තමයි සසර මඟ කෙටි කරගන්න මඟ හොයන්න යන්නේ. එහෙනම් පින්වන්ත ජීවිතයක් අවශ්‍ය කරන මොකද? මනුස්ස ලෝකයේ මනුස්ස සම්පත් ලබන්නත්, දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් ලබන්නත්, නිවන් සැප ලබා ගන්නත් පින් අවශ්‍ය කරනවා. ඒ පින් කරොත් මේ මනුස්ස ලෝකයේ ඉඳන් ධර්ම වර්ධනය කරන්න පුළුවන්කම ලැබෙනවා. පින් කරුවාට තමයි මේ සසරේ ඉපදිලා මනුස්සයෙක් හැටියට ඉපදිලා අර ප්‍රතිපත්තිමය පූජාවන් පැත්තට යොමු වෙලා බණ භාවනාදී සිද්ධ කරලා නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කම තිබෙනවා. දැන් බුදුහාමුදුරුවෝ අපට දේශනා කරන නිවන් දකින්න මාර්ගය
මොකද නිවන් දකින්න තියෙන මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දක්වලා තිබෙනවා නේ මේ අත දන්නවා. දැන් ඒක මොකද්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අපේ ජීවිතයේ ප්‍රතිපදාවක්. අප විසින් කළ යුතු දේවල් ටික. එතකොට අපි විසින් කළ යුතු දේවල් නම් මේකේ තියෙන්නේ ඒ ප්‍රතිපදාවන් අපි අපේ ජීවිතයට එකතු කරන්න ඕන දේවල්. සම්මා දිට්ඨි යහපත් දැකීම, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා ආජීව. මේ තියෙන්නේ සමාධිය කියන්නේ යහපත් පිළිපැවැත්ම. ඒක ඔය කියන්නේ ඉවර දාන්නේ ඒක විස්තර වෙනවා. සරලව ගත්තොත් යහපත් පිළිපැවැත්ම. ඒක ඔය ප්‍රතිපදාව වලට ගන්නව කවුද? ඒ ගොඩ ගන්නවා අපි. සම්මා වාචා යහපත් වචන. ඒක සරලම අදහස. ධර්මයේ තවත් විස්තර වෙනවා. එතකොට යහපත් වචන කතා කරන්න ඕන කවුද? යහපත් වචනෙන් යුක්ත වෙන්න ඕන කවුද? අපි. එහෙනම් මේ මාර්ගයේ තියෙන කාලකද අපි දගමයි. මේ මාර්ගය හදා ගන්න ඕනත් අපි. දැන් මේ මාර්ගය හදාගන්නේ නැත්තේ ඇයි අපි? දැන් නිවන් දකින්නත් ඕන, සසර දුක් කෙලවර කරන්නත් ඕන, සැප ලබන්නත් ඕන. මේ කෙලවර අවසානයේ නිවන් යා බලාපොරොත්තු කවුරු? නිවන් දකින්නත් ඕන. ඒ මගට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැත්තේ ඇයි අපි? ඒ මග හොයන්නේ නැත්තේ ඇයි? ඒ මගට බාධා වෙලා තියෙන්නේ මොකද්ද? මොකද නිවන් මගට බාධා වෙන්නේ? කෘෂ්ණාවදී නිසා නෙවෙයි තියෙන්නේ. ඒ නිසා තමයි කවුරුත් ඒක දෙන්නේ. කෘෂ්ණාව නිසා තමයි වෙන මොකවත් නිවන් මාර්ගට බාධාව තමයි නිවන් මාර්ග අහුරාගන්න ඉන්නේ. නිවන් මාර්ගට බාධා නිවන් මාර්ග අහුරගෙන තියෙන නිසා. දැන් අපිට යම් කිසි මාර්ගයක ගමන් කරන්න පුළුවන් මොන තිබුණොත් මාර්ගය හොඳට තිබුණොත් නේ මාර්ගය හොඳට තිබුණොත් තමයි ඉවරක් එන්න පුළුවන් නේ. ඇසගානකට ඉවරක් එන්න බෑ පයින්වත්. මාර්ගය කියලා හොඳ නැහැ. ඒ වගේ තමයි නිවන් මාර්ගයත් අපිට මොකද වෙලා තියෙන්නේ? අපි නිවන් මාර්ගත් අපි අහුරගෙන තියෙන්නේ. මේ නිවන් මාර්ග අහුරගත්තේ මොනවද? අපේ තියෙන සිතිවිලි සම්දානයක් තුළ මොනවද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිදුදා දුක්ඛේ විචාරයන් ආව පංච නීවරණ වලින් නිවන් මාර්ග අහුරගත්තා. නිවන් මාර්ග අහුරන්නේ මොනවයින්ද? පංච නීවරණ. පංච නීවරණ. නීවරණ කියන්නේ නිවන් මාර්ග අහුරනවා. පහකින් අහුරලා තියෙනවා මොනවද? කාමච්ඡන්ද. කාමච්ඡන්දය තිබේද? කාමච්ඡන්දය තියෙන කෙනා නිවන් මාර්ග හොයන්නේ නැහැ. කාමච්ඡන්ද කියන්නේ මොකද්ද? කාමසප්ප විදීව දැඩි ආශාව. මේ පංචේන්ද්‍රියන් විනෝමින් කටයුතු කිරීම දිග දැඩි ආශාව. දැන් පංචේන්ද්‍රියන් විනෝමින් කාමසප්ප විදීන ආශාවෙන් කටයුතු කරන කෙනා නිවන් මාර්ග හොයන්නේ නැහැ. එයා ඒකට ප්‍රතිමාන තමයි මේ අසකනාසී දිව ශරීරයේ මන ආදී මේ ප්‍රතිමාන තමයි යාගේ උත්සාහය. ඒක නිවන් මාර්ග හොයන්න දෙන්නේ නැහැ. ඒ නිසා කාමසප්ප විදීම ඇති ආශාව නිසා නිවන් මාර්ග අහුර වෙලා තියෙනවා. කාමච්ඡන්දය. ව්‍යාපාද සිතේ තරහව නිසා නිවන් මාර්ග ඇහිරෙනවා. තරහව සිතුල තරහ එනවද නැහැ? තරහින් නැත්තම් හොඳයි මොනවා බයනක මේ කාර්යය වතුර රුපියල් කියන්නේ වතුර පැහිදානකට වගේ තමයි අපිට දෙන්නේ. ඊළඟේ තමයි තරහින් ඉස්සරහට කරන්නේ. ඒ නිසා පින්නතුනි මේ සිත තුළ මේ සංතානය තුළ අපිට පුළුවන් නම් මෙන්න මේ නිවන් මාර්ග අහුරලා තියෙන දේවල් අයින් කරගන්න. තීන මිද්ද. ඒ කියන්නේ මොකද්ද? සිතුවිලි වල කම්මැලිකම. උදාසීනව. ඒ නිසා මෙන්න මේ නිවන අහුරලා තියෙන මාර්ග ටික අපි නැත්නම් රටකඩු ටික අයින් කරගන්න වෙනවා නිවන් දකින්න. ඒක උත්සාහ කරනවා. දැඩි ආශාව, දැඩි වෛරය, ඉතේ අලසකම, උද්දච්චකම, සැකය, සැකය තියෙන්නේ. සැකයි කවුද? මාතේ
මොනගෙන ඒ වගේ මේ පිළිගන්නවා. මෙතන බුදුහාමුදුරුවෝ කියන බුද්ධාගමට දැන් ඉන්නේ. බුදුදාන සංගෝපලේශකේ අතුරා සත්‍ය පිළිබඳසකේ උතුම් ගැන කතා කරන්නේ. අද ඔය ඉතල තියෙන මාස්යාට නෙමෙයි. ඒ නිසා මෙන්න මේවා තුළ තමයි අපි නිවන් මාර්ග හොරගෙන තියෙන්නේ. ඔබේ ඉතිරි කරගන්න උත්සාහ කරන්න. ඒ පිළිබඳව මතක කියන්නේ. ඒ දෙයකට තමයි හොඳයි. ඒ දෙයකට කරගත්තොත් ඒ තමයි හොඳයි. දෙකම තමයි. නේ. තමන්ගේ ඊටවට යන්න තියෙන පාරසිත කරගෙන මොකාරද හොඳ? තමන්ට හොඳයි. ඒ පාර කැලේ වෙලා තිබුණොත් ඒ පාර දමාව යන්නේ නැහැ. ඒ තමන්ට. ඒ නිසා නිවන් මාර්ගයේ ඉතිරි කරගත්තොත් තමන්ට කියන තරයි යන්න පුළුවන්කම ලැබෙයි. නිවන් මාර්ග අවුරගෙන තිබුණොත් ඒ තමන්ගේ නිවන් මාර්ගය නැත්නම් නිවන් දකින කාලය දුර වෙයි. ඒ නිසා මෙන්න මේ නිවන් මාර්ග පසක් කරන්නකොට තුල අපි කල්පනා කරන්න ඕන දේ තමයි මේ ලෝකයේ ස්වභාවය අවබෝධ කරගන්න උත්සාහ කිරීම. මේ ලෝකයේ ස්වභාවය අවබෝධ කරගන්න උත්සාහ කිරීම. මේ ලෝකයේ ස්වභාවය මොකද්ද? මේ ලෝකයේ ස්වභාවය තමයි මම හැමදාම දේශනා කරනවා. මේ ලෝකයේ ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් යුක්තයි. මේ ලෝකයේ ස්වභාවය අනිත්‍යතාවයෙන් යුක්තයි. අනිත්‍යයි නිට්ටය වශයෙන් ගන්න පුළුවන් දෙයක් නැහැ. කිසිම දෙයක් නිත්‍ය වශයෙන් අපිට පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. දැන් අපි අපේ ජීවිතය දිහා බලනකොට අපි දැන් කොච්චර වෙනස් වෙනවද? අපි කොච්චර වෙනස් වෙලාද ඒ ගුණේ? අනිත්‍ය නිසා. අනිත්‍යතාවයෙන් යුක්ත නිසා තමයි අපි වෙනස් වෙලා තියෙන්නේ. මොනවද අපේ වෙනස් වුනේ? අපේ හැම දෙයක්ම වෙනස් වෙලා. මොනවද අපේ ඡේ වෙලා ගියේ? අපිට ජීවත් වෙන්න තිබිච්ච ආයු ශක්තිය ඉවර වෙලා ගිහිල්ලා. අපිට ජීවත් වෙන්න තිබිච්ච කර්ම ශක්තිය ඉවර වෙලා ගිහිල්ලා. අපේ ජීවිතයේ තිබිච්ච ශක්තිය හමාර වෙලා. අපේ ලස්සනට හිටපු අපි ටික ටික වෙනස් වීගෙන ගිහිල්ලානේ. ඒක දකින්න පුළුවන් නේද? නේද? ඕක දැන් වයසකට ගිහින් හරි දකින්න උත්සාහ කරන්නේ. නිකන් මේ වෙලාවට කන්නාඩියක් ළඟට යන ෆොටෝ එක ඉතින් පොඩි කාලේ ගන්නේ. පොඩි කාලේ ගන්නේ ෆොටෝ වැඩිනම් ගොඩක් අයලා තියෙනවා ඒක. අරගෙන ඉන්න බලන්න පොඩි කාලේ ෆොටෝ එකයි කන්නාඩියෙන් බලන්න තමයි දැන් ඉස්සරහ. කොච්චර වෙනස් වෙලාද? දැන් මේක නවත්තා ගැනීමේ හැකියාවක් තිබුණාද අපි කාටවත්? මේක නවත්තන්න පුළුවන් කමක් අපි කාටවත් නැහැ. ඒක මොකද්ද? ඒක තමයි ධර්මතාවයේ විඳු. ඒක ධර්මතාවය. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. අපි වයසට යනවා, ලෙඩ වෙනවා, ජරා ජීර්ණ වෙනවා, මරණයටපත් වෙනවා. ඒවා මේ ලෝකයේ තියෙන ස්වභාවය. එහෙනම් අනිත්‍යතාවයෙන් යුක්තයි මේ ලෝකේ. අනිත්‍යතාවයෙන් යුක්ත ලෝකේ නිත්‍ය වශයෙන් අල්ලාගන්න එපායි. අර කිව්වදනේ කරන්න අමාරුයි කාටද? අපි හැම දෙයක්ම අල්ලගෙන තියෙන්නේ. නේ? අල්ලගෙන ඉන්නේ අත්හරිලා නැහැ මොකද? හැම දෙයක්ම අපි අල්ලගෙන තියෙන්නේ මගේ කියන සංකල්පය තුළ. හැම දෙයක්ම මගේ වලදගේ, මගේ දරුවගේ, මගේ අම්මාගේ, මගේ සාන්දෘශ්‍යගේ, මගේ සාන්දීනිකගේ ඒ වගේ දේවල් මගේ තමයි ඔක්කොම. මගේ පොදුවේ ඉදකරන්නේ කොහොමද? ඒ මගේ කියාගත්ත දේවල් කවදාවත් වෙන්නේ අසුබෝලෝ සම්පන්නායි කොහොමද? ඒ මගේ කියාගත්ත සියල්ලක්ම කියලා. කිසිම දෙයක් නැහැ. සියල්ලක්ම කියලා යන්නේ. මොකද යන්නේ නැහැ. එහෙමයි කියලා අපිට මේ දේවල් ඕන නැද්ද? ඕන නැද්ද? ඕන. ඒ මොකටද ඕන කරන්නේ? ඒව අවශ්‍ය කරන්නේ මේ ගත කරන මේ ලෞකික ජීවිතය සැපවත් කරගන්න. ඒක තේරුම් ගන්න. දැන් මේ බුදුදහම කියන්නේ මේ ලෝකීය සියලු මත්තරම දාලා ගිහින් කැලේකට වෙලා නිහිම කරන්න කියන එකක් නෙමෙයි. මේ ජීවිතය ගත කරන ගමන් මේවැය තියෙන අනිත්‍ය ස්වභාවය, අස්ථීර ස්වභාවය මෙනෙහි කරලා ඒවා පිළිබඳව තිබෙන ආශාව නැති කර ගන්න කියලා මේ කියන්නේ දේශනා කරන්නේ. නේද? එතකොට ජීවිතය ගත කරන අපි හැම කෙනෙක්ටම ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය තියෙන්න ඕනේ. ධනය හරි හම්බ කර ගන්න ඕන. ගෙවල් දොරන් හදා වඩා ගන්න ඕන. යාන වාහන ගන්න ඕන.
ගිහියෙක් නම් විවාහ වෙන්න ඕන, දරුමල්ල වදා වඩා ගන්නට ඕන, ඒ අය උගන්වන්නට ඕන, ඒ අය සමාජගත කරන්න ඕන, යහපත් පුරවැසියන් බවට පත් කරන්නට ඕන. ඒ සියල්ලක්ම කරන්න ඕන. ඒ සියල්ලක්ම කරන ගමන් කල්පනා කරන්න ඕන මොකද්ද? මේ මොන දේවල් මම ගොඩනගා ගත්තත් මේ ලෝකේ මොන විදිහට ජීවත් වුණත් මතක තියාගන්න අපි කවදක හරි මේ සියල්ලක්ම දේලා උරුම කරගත්ත කර්ම ශක්තිය පමණක් අරගෙන යන කිසි විදිහකට මතක තියාගෙන වැඩ කරන්න. ඒකවල මේ මොකක්ද අල්ලගෙන ගන්නන්නේ නැහැ. ජීවිතය සතුටවත් කරගන්න හැමදේම ගොඩනගා ගන්න. ඒව දාලා යන්න වෙනවයි කියලා කල්පනා කරලා ඒවා පිළිබඳව තියෙන ආශාව නැති කරගන්න. ඒකයි කරන්නේ. යෙන්න ඕනේ. මිනිස්සු ඉගෙනගෙන ගියක් තියෙන්න ඕනේ ජීවත් වෙන්න. ඒක තමන්ට සාධන ශක්ති ප්‍රමාණයෙන් හදාගන්න තියෙනවා. ලොකුව දෝන ලොකුව හදාගන්න පොඩි දෝන පොඩි හදාගන්න ලොකුගේ ඉඳ පොඩිගේ ඉඳ අතු කරන වල ඉඳ කරන්න එකම වැඩ ටික වෙන්නේ එකමදී. අපිට ඕන සමාජෙට පෙන්වන්න පුළුවන් අපි මෙන්න ඉන්නත් පෙන්වන්න පුළුවන් සමාජෙට. ඒක දුන්න ගමන් මේක නිකක් නෑ වැඩක් නෑ. ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රමාණයට තියෙනම් ඒ ඇති. හැම කෙනෙක් උත්සාහ කරන්නේ Tamanට සපවත්ව ජීවත් වෙන තැනක් ගොඩනගා ගන්න නේ. ඒකනේ උත්සාහය තියෙන්නේ. සපවත්ව ජීවත් වෙන්න. ඒ සඳහා අවශ්‍ය කරන දේවල් ගොඩනගා ගන්න උනත් ඒ තමන්මයි. තමන්ගේ උත්සාහය තමයි ජීවිතේ ජයග්‍රහණය කරා ගමන් කරන්නේ. තමන් උත්සාහ කරපු ප්‍රමාණය තමයි තමන්ට හැමදේම ලැබෙන්නේ. පෙර පිනකට ලැබිච්ච දේවල් ඇති. පෙර පිනකට ලැබෙන දේවල් තියෙනවා. පෙර කුසල කර්ම කරලා තිබෙන ඒවා ලැබෙන දේවල් තියෙනවා. ඒව නිකම්ම ලැබෙන්නේ නැහැ. උත්සාහයක් තියෙනවනේ ඒව ලබා ගන්න. අන්න ඒ නිසා අපේ ජීවිතය තුළ පිළිබඳ කල්පනා කරන්න මේ ජීවිතය අනිත්‍යතාවයෙන් යුක්ත නිසා වෙනස් වෙනවා මේක පවත්වාගෙන යන්න පුළුවන් තමයි මේක විදිහට. ඔබට තමයි තාරක් පොදුදී. ඒ නිසාම දැන් මේ දුක මේ අනිත්‍යතාවය පදනම් කරගෙන මේ වෙනස් වීම තුළ අපිට මොකද ඇති වෙන්නේ? දුකක් ඇති වෙනවා ඊට. වෙනස් වෙනකොට දුකක් වෙනවා නේද? සෑම දෙයක්ම වෙනස් වෙනකොට දුකක් ඇති වෙනවා. දැන් වයසට යනකොට සතුටක් හිතෙනවනේ වයසට ගිහින් බැරි කෙනකොට ඈ අමත් කරලා වැඩි වැඩි දෙයක් දෙන්නේ නැතුව කන්ද ගෑනින් නැතුව මේ කෙනෙකුට අනේ මම හොඳයි මම හොඳට වයෝවෘත්තයි සතුට හිතෙනවද දැන් දුකක් ඇති වෙනවා. මම වයසට ගිහින් මට මගේ වැඩ ටික කරගන්න නැත්නම් දුකයි. දුක් වුණාට වැඩක් තියෙන්නේ නෑ. ඒක මොකද? ලෝක ස්වභාවය. අර දුක ඇති වෙනවා ඒකට. දුක් පිළිබඳව දන්නවනේ ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, ජරාවටපත් වීම දුකක්, මරණයටපත් වීම දුකක්, ප්‍රියාංගයෙන් වෙනවීම දුකක්, අප්‍රියංගායක වීම දුකක්, යමක් කැමති දේ නොලැබීම දුකක්, පංච උපාදාන ස්කන්ධ දුක, උපාදාන ස්කන්ධ පහම දුක. මොන උපාදාන ස්කන්ධ පහ? මේ උපාදාන ස්කන්ධ පහම දුක. ඒ බුදුහාමුදුරු මේ ගාථාවෙන් දේශනා කරනවා නම් ඒ ගාථාව මම කියන්නේ මොකද? හරි මම කියනවා මේ ලෝකයේ තියෙන පිටුපිටි මහා භයානක විඳරක් ලොකු විඳරක් මොකද මේ විඳරේ මේ ලෝකයේ අපි නොයෙකුත් විඳ දැකලා තියෙනවනේ මම සාරේ මේක ගණන් දැකලා තියෙනවා ඒ ඔක්කොම පරදවා මහා ගින්නක් වෙන මොකද නැති රාග සමවාදී මේ ලෝකයේ තියෙන මහා භයානක විඳ රාගය රාගය නැමැති ඉන්න බයාරික. රාගය නැමැති ඉන්න සම්මෝහයෙන් මොකද කරන්න ඕනේ? නිවන් උත්සාහ කරන්න ඕනේ. ඒ රාගය නැමැති ඉන්න පිටු දාන නෙමෙයි ජය ගන්න උත්සාහ කරන්න. රාගය නැමැති ඉන්න මා මේ ලෝකෙම බරපතල මහදින. ඒක සමාන කරන්න දෙන්නයි නෑ. ඒක පිච්චර නැතුව. ඒක පිච්චෙන්නේ බෑ නිවන්. නත්ති රාග සමෝහකී නත්ති දෝෂ සමෝ කලී මේ ලෝකෙ මහා අපරාධයක් තියෙනවා. නිකන් අපරාධය. මේ ලෝකේ තියෙන මහා අපරාධය තමයි ද්වේෂය. يعني සිටි තරහව. ඒ තරම් අපරාධයක් ආයේ මේ ලෝකේ නැහැ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන මම කියන්නේ. ඒ නිසා ඉතින් ඔක්කොම ගන්න එපා. මොකද තරහව. ඇති වෙනවද ඉතල තරහ? ඇති වෙනවා තාම ඉතල ඇති වෙනවා ඒක. අපි ඇති කර ගන්න උත්සාහ කරනවා. තරහවක් ආවත් ඒ තරහව අත්දාලා යටපත් කර ගන්න උත්සාහ කරනවා. පුතා ගැන මිනිස්සු ටිකක් පිළිතුරුවා එනවා. ආවන අපි ඉවෙන් ප්‍රතිචාර දක්වන්න යන්න හොඳ නැහැ. ඒක නැති කරගෙන තමයි ප්‍රතිචාර වලට යන්න ඕන.
නැත්නම් මහා අපරාධ වලපත් මේ විද්වාන අපරාධයක් දේශනා නාට්‍යය සමවාදී නාට්‍ය දොස් සමෝපරි මේ ලෝකේ මහා අපරාධය තමයි තරහව. ඉතින් ওই තරහ වෙනකොට පුළුවන් මේ ඉතිය ඇති කර ගන්න මෛත්‍රියේ කරුණාව දයාව ආදී පින්සිතුයි. හොඳ දේවල්. වෛරය, ක්‍රෝධය, පරිගැනීම, ඊර්ෂ්‍යාව වගේ දේවල් අයින් කරලා නැති කරලා දාලා නේද? අර වගේ හොඳ පින්සිතුයි ගොඩනගා ගන්න. දැන් නිවන් දකින්න දෙන්නේ බලාපොරොත්තු වෙමින් ඉතර ඒවත් ගොඩනගා උත්සාහ කරනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන අත්ති කන්ද පරම් දුක්ඛං මේ ලෝකයේ තිබෙන ලොකුම දුක තමයි මොකද්ද? මේ පස් කාඳු නැත්නම් මේ පංචස්කන්ධය. මේ පංචස්කන්ධය තියෙන්නේ අපි කාටද කියන්නේ මේ පංචස්කන්ධය තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියනවා මේ පංචස්කන්ධය කියන්නේ ඔක තියෙනවනේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියනවා මේ එකතු වෙලා තියෙන්නේ. මේ කාටද කියන්නේ ඉතිරි ගතිය නේද? වාතයේ ඔය ටිකත් එකතු වෙලා තියෙන්නේ. මෙන්න මේක තමයි ලෝකයේ තියෙන මහාම දුක. මේක නම් මහාම දුක මේ පංචස්කන්ධය නැති කර ගන්නයි උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි මේ උඹට නැති කර ගන්න. ඒක තමයි නිවන් මාර්ග හොයන්න කිව්වේ. මේ දුක නැති කර ගන්න මොකද හොයන්න ඕනේ? නිවන් මාර්ග හොයා ගන්න ඕනේ. එහෙම නොවුනොත් මේ පංචස්කන්ධය තවදුරටත් පවත්වාගෙන අපි යනවා සසරේ. මේකෙත් ඇති වැඩක් නැහැ. මේකෙත් අපේ වටින මොනවද පිළිගන්නේ? මේක වටින් මොකක්ද කියන්නේ? මේක වටින් එක්කද උස්මනික වැඩේ විඥාණය කියනවා. විඥාණය නැති දවසට මේක දෙකුත් නැහැ. විඥාණය නැති වුණාට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? රූපය විතරයි. ඒකත් පොඩි දවසකට ඉන්නේ නැහැ නේද? විනාපත් වෙනවා ඔයස්වල කුණා විනාශය යනවා. පොඩි දවසකට සංඥා නැහැ, සංකාර නැහැ, වේදනා නැහැ, මොකවත් දැනෙන්නේ නැහැ. එනම් විඥානය කියන එක තමයි අතුවදින්නේ. ඊට පස්සේ මේක වැඩ ගන්න පුළුවන් කමක් නැහැ ඒක. වැඩ ගන්න පුළුවන්ද? මොකද ගන්න පුළුවන්? උදාහරණ ගොඩියක් කරන්න ඕනේ. මොනවද කරන්නේ? ගන්නවා නම් ගත්ත කරගෙන ඉන්න නරක දෙයකටනේ. යන සමාධිය කියන්නේ මිනිහ අලුත් එක පොඩි වෙන කරන්නේ. මිනිහ අලුත් එක පොඩි වෙන කරන්නේ. මොකද කරන්න තියෙන්නේ? මොකවත් නෑ. කිසිම දෙයක් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දේවල් නැති දෙයක් තමයි මේ අපි අල්ලාගෙන නැගගෙන වදාගෙන ඉන්නේ. ඉතින් මේක ස්වභාවය තේරුම් ගන්න පිළිතුරු මේක මහා කුණු ගොඩක් කියන එක තේරුම් ගන්න. නව තැනකින් නව ස්ථාන නවයකින් කුණු රෝජස් ගලන ශරීරයක් අපිට තියෙනවා. මේක අපි පිරිසිදු කරන්නේ නැත්නම් පවිත්‍ර කරන්නේ නැත්නම් පවත්වාගෙන යන්නේ නැත්නම් සුමානියක් නාන කුරුන්නක බලන්න දඩකඩකට හොදන්න නැතුව ඉතියා කියනවා නේද සතිට නැගස් ඉන්නේ. ඒක නැති කරලා තියෙන්නේ මොකද්ද? මේ අපි ඒක පිරිසිදුව පවත්වාගෙන යන්නේ. ඒක මිනිස්සු කෙනාම කරන්න ඕනේ නැත්නම් නේ. හරි යන්නේ මිනිස්සු කෙනා මොකද පිරිසිදුව නාල කියලා මේ පිරිසිදුවාට කරේ බොහොමද ඉන්නවා. එවන් ජීවිතයක් තමයි අපි ඔය නොයෙකුත් විදියට පාඩ කරලා මේ කරලා සුවඳ ගාලා නොයෙකුත් විදියට නඩත්තු කරගෙන යන්න. නඩත්තු කරන්න කමක් නැහැ ඒක. නඩත්තු කරන්නේ නැත්නම් මල පිරිසිදුවාගේ පහරද එහෙම ඉඳලා. බොහොම ලස්සනට පිරිසිදු ප්‍රියමනාප නේද? එහෙම ඉන්නවනේ මිනිස්සෙක් එක්කම අන්තර ප්‍රියමනාප වෙනවා. ඒක බහැරදී යදගෙන නේද මිනිස්සෙක් යන්න බෑ, ගොඩ වෙන්න බෑ, ගෙදර වෙන්න බෑ නේද? සමහර වෙලාවල ගෙදර ගියකට විදුලට වැඩි ගියවද? අඳු ගලවපු වල දැන් ඉතරම් මේ පුරා ටිකක් මේ ඉන්න පුළුවන්. ටිකක් කාමරේ ටිකක් ඇඳවල ටිකක් මේ වගේ දරවල වල ටිකක් මේක අපිසිදු කාබුයි දෙවි සිතලා අතනකට දරාවල එහෙම නැතුව නඩත්තු කරන පිළිසිදු බවක් ගන්නවා. අපේ ජීවිතේ වටින එකක් මානසික ජීවිතය. අන්නේ අනිත්‍යතාවය නිසාම දුකයි දුක නිසාම අනාත්මයි මේකෙන් මගේ මාගේ කියලා අල්ලා ගන්න පුළුවන් දෙයක් කියා ගන්න පුළුවන් දෙයක් නැහැ කියන එක අවබෝධ කරගන්න ඉස්සන්නවා. එහෙම පිට දවසක පුළුවන්කම ලැබෙනවා මේ ලෝකයේ තියෙන දේවල් අත්හරින්නට. මේ වැඩක් නැහැ කියලා හිතන මේ අත්හරින්න පුළුවන් වෙන්නේ. වැඩක් නැහැ කියලා හිතන නම් මොකද වෙන්නේ? ආශාව නැති වෙනවා. ඒක ටික අර විස්තම්පරවතු එකපාර පුරුදුනානේ සසර දීර්ඝ කාලයක් ඒ වර්ධනය කරගෙන ඉන්න තමයි පාරමිතා වලට තමයි
හොඳයි ඒ කරුණ ටිකක් සිහිපත් කරමින් දැන් මම ගාථා පාඩයක් දේශනා කරානේ. ඒකේ අදහස් අර්ථව දේශනා කරලා ධර්ම දේශනාව නිමා කරමු. මේ ගාථා පාඩේ හොඳට ආපු එකක්. මේකෙන් ඕන තරම් බලන්න අහලා ඇති. අහලා ඇති හැබැයි අපිට ශ්‍රවණය කරන්න. අහපුවාම තමයි අපිට මේ ඔක්කොම වෙලා තියෙන්නේ. අපි වෙලාවට හරි බණ අහලානේ. බණ අහලා වැඩන්නේ බණ කරලා උදාහරණ ශ්‍රවණය කරන්නේ. ඒක තමයි වටින්නේ. අහගෙන ඉඳපුවා වැඩ නැහැ ගොඩක් ඒවා අහගෙන ඉඳලා යනවා යන නැගිටලා කියලා දුරුකට මොවයි දාගෙන නැගිටම පොඩි කිව්වා වගේ නැගිටලා යනකොට මේවත් ලෝම අපිට ඒ නිසා දහම් ශ්‍රවණය කරන්නේ. දහම් ශ්‍රවණය කරන්නේ මේකට ශ්‍රවණය කරන්නේ. මේක අහලා කිව්වොත් කරා. ආරෝග්‍ය පරමාලාභ මේ රෝගී මිනිස්සුන්ට කියන උතුම්ම ලාභය තමයි මොකද්ද? නිරෝගී කම. අහලා තියෙනවනේ අද ශ්‍රවණය කරන්නේ. නිරෝගී කම නැති කරගන්නේ කවුද? ලෙඩ වෙන්නට මුලික හේතුව මොකක්ද? ලෙඩ වීමට මුලය රසයට ඉදු වීම. ලෙඩ වෙන්න ප්‍රධාන හේතුවයි කට. මේ කටින් අපි ඕන එකයි එපා එකයි හැම එකම දුරු කරගන්න. ශරීරයේ ගුණදායකත්ව දුරු කරගන්න ශරීරයේ විනාශකාරී විතරම හැම දෙයක්ම දුරු කරන මේ මොනවදයක් මේකෙන් ගන්න පුළුවන්. අන්නේ නිසා තමයි අපි ලෙඩ වෙන්නේ. රසයට ඉදු වීම නිසා. නිරෝගීකම් පවත්වාගෙන යන්න පුළුවන්කම තිබෙන්නට ඕන අපිට. ඒ සඳහා තමයි දැන් බුදුහාමුදුරුවෝ අපට පැවිද්දන් ඇතිවෙන සක්මන් භාවනාවෙන් දේශනා කළේ මොකද? ශරීර ව්‍යායාමයක් කියන්නේ මේ භාවනාව සමගම ශරීර ව්‍යායාමයක් කියන්නේ. ඒ නිසා ශරීරයට අපි මේක නිරෝගීව පවත්වාගෙන යන්න අවශ්‍ය කරන දේවල් සිද්ධ කරන්න ඕනේ. හොඳට පෝෂණය කරනවා වගේ මේක පිළිසිදු කරනවා වගේම නිරෝගීව පවත්වාගෙන යන්නත් අවශ්‍ය කරන දේවල් සිද්ධ කර ගන්න ඕනේ. ඒ නිරෝගීකම නැති වුණාම හරිම අමාරුයි. දැන් අපි දෙන්නෙක් ඉන්නේ. ඒ ලාභය අපිට නැහැ. බොහෝ අයට නැහැ. ඒ නිසා ආරෝග්‍ය පරමාලාභයෙන් මේ උතුම්ම ලාභය ලබා ගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ සඳහා අපි උදා කල සිටන මේ අපේ ජීවිතය තුළදී අපි ගන්නා වූ ආහාර පාන ආදී අපේ ක්‍රියාකලාපයන් අපේ හැසිරීම කතාවන් හරියට පවත්වාගෙන යන්න. ඒ මොනවද අපි වේතු බවට පත් වෙනවා. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ඨි පරමන්දන අපිට මේ ලෝකේ ඕන තරම් සල්ලි භාගය තියෙන පුළුවන්. ඉල මුදල් හම්බ කරන්න පුළුවන්. හැබැයි සමහර කෝටි ප්‍රකෝටි ධනෙ තියෙන මිනිස්සු ඉන්නවා. හැබැයි හිතේ සතුටක් නැහැ. එහෙම ජීවිත වැඩක්. සන්තුට්ඨි පරමන්දන සතුට තමයි අපේ උතුම්ම ධනය. ඒ නිසා අපි සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. සතුටින් ඉන්න පුළුවන් වෙන්නට නම් මොකද්ද වෙන්න ඕන? අපි අල්ප කිච්ච ගොඩාක් කැමැති දේවල් ඇති කරගන්න එපා. අල්ප කැමැත්තක් ඇති කරගන්න. සුබරත පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න. එතකොට සතුටින් ඉන්න පුළුවන්. එහෙම නොවුනම වෙන්නේ ලෝකීය ලෝක දේවල් වලින් මොළදාගෙන ඒව හොයන්න පටන් ගන්නවා සතුටක් නැහැ. සතුටක්. හිත සතුටින් පවත්වාගෙන සන්තුට්ඨි පරමාන්දන හොඳ පින්වත් ජීවිතයක් ගත කරන්න සතුටින් මැරෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. විශ්වාසා පරමාඥාති අපේ උතුම් ඥාතියා කවුද? විශ්වාසය අපිව විශ්වාස කරන පුද්ගලෙක් බවට පත් වෙන්නේ. දැන් අපි කවුරු හරි ගැන කිව්වොත් එහෙම කියනකොට අනේ අනන් විශ්වාස කරන්න බැහැ ඉවතරමක් කියන්නේ දුර කියලා කිව්වොත් වැඩක් නැහැ නේ. අපිව විශ්වාස කරන කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න. එතකොට සමාජය තුල අපි ගැන අපි ජීවත් වෙනකොට ඕනෑම කෙනෙක් අපිව විශ්වාස කරනවා නම් අපි විශ්වාසය රැකලා තියෙනවා. අපි හරියට ජීවත් වෙලා තිබෙනවා. අපි බොරු කරලා නැහැ. අපි අවංක වෙලා තිබෙනවා. අපි කවුරුවත් රමතලා නැහැ. ඒ නිසා අපි විශ්වාසා පරමඥාති විශ්වාසවන්ත කෙනෙක් බවට පත් වෙනවා. නිබ්‍රාණං පරමංසුඛං නිර්වාණය තමයි උතුම් සත්‍යත. ඒක ළඟා කරගන්න කටයුතු කරන්න. ඒක ළඟා කරගන්න පිළිවෙල තමයි මම ඔය ක්‍රියාපිළිවෙල ගාථාව දාන්නේ. ඒ නිසා ඒ පිළිවෙත් වල යෙදෙන්න පිළිවෙත් දහම් සිද්ධ කරන්න
පින්වතුනි මේ ආමිෂය මොන තරම්ම කරත් ආමිෂයෙන් ලැබෙන්නේ සසසට පමණයි. ඒ නිසා ප්‍රතිපත්ති මේකට යන්න එතනින් තමයි නිවන් දකින්න මඟ හදා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සඳහා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ සමත විදර්ශනා භාවනා දෙකක් තිබෙනවා. සමත භාවනාවෙන් සිතේ කරගන්න ඒකට සමාධි භාවනාව, චිත්ත භාවනාව කියලා කියනවා. සිතේ කරගත්තදී ඒම විදර්ශනාවට යන්න. විදර්ශනාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනවා විරෝධී කරමින් භාවනා කිරීම. අන්නේම භාවනා කරනකොට මේ ලෝකේ අනිත්‍යයක තේරෙනවා, අනිත් නිසා දුකයික තේරෙනවා, දුක නිසා මේ ලෝකේ මගේ මාගේ කියලා දෙයක් ඇත්තේ නැහැ කියලා තේරුම් අරගෙන අවබෝධ වෙන ප්‍රඥාවට උදාගෙනවා. අන්න ප්‍රඥාව අදාළිච්ඡාම ප්‍රඥාව පහළිච්ඡාම තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකයි අපිට බුදුහාමුදුරු දේශනා කරේ මගේ තරම අඥානයෙන් දෙනුව ප්‍රඥාවන්තයන්ටයි කියන්නේ. ඒ නිසා මේ කරුණ කාරණාවට කියලාගෙන ඔබලට මේ ජීවිතය හොඳ මනුෂ්‍ය ජීවිතයක් බවට පත් කර ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා හැම කෙනාම කල්පනා කරන්න විශේෂයෙන් මේ කර්ම දේශනාව විමලා මහත්මිය කරුණාවෙන් ඉදිරියෙන් මේක සිද්ධ කරනවා සමාධි ස්වාමීන් විශ්යාට පිළිතුමාට. ඉතින් මම කවුරුත් කියන දෙන්න සඳහන් කරා විමලක් ආදිවදව සමාන් මහත්මයා සහෝදර සහෝදරියන් පිළිබඳව හැම කෙනා පිළිබඳව සිහිපත් කරේ. විහාරස්ථානය සුදුසු සිදුකරමින් අප පුදාකාරී සිටම ගන්නා හඳුනන ඒ වාගේ ස්වාමීන් වහන්සේලාට බොහොම ආදරයෙන් කරුණාවෙන් කටයුතු කරන ඒ නිසාම ඒ කටයුතු අපි සිහිපත් කරන්න ඕනේ. විමලක් පන්සල් කිව්වහලා අපි යන හොයලා ඉතින් පන්සල් කිව්වා විද්‍යාඥයෝ කියලා හොයලා. ඉතින් ඒ වගේ ගුණධර්ම කුලේ කටයුතු සිද්ධ කරන්නේ අපිට කියලා ලැබියාව නිසාමයි. ඉතින් අපට පුළුවන් විදිහට අසනීපෙක මොකදවලදී ඒ දීපේ කනාවේට උදව් උපකාර කරලා සිහිපත් කරන්න ඉතිරි ඉතින් එවන් දෙමව්පියන්ගේ දරුවෝ ගුණධර්ම දරුවෝ විදිහට මේ සමාජයේ ජීවත් වෙන සමාන ආදී විදිහට ආදී වලට ඒ කරුණ ජීවත් වෙන්නේ. ඉතින් සිසිල මහත්මයා කියන ජීවිතයේ බොහෝ කාලයක් යහපත් කටයුතු වලදී කෙනෙක් ආස්වාසයේ ආචාර්යවරු කියලා කටයුතු කරමින් සමාජ සේවාවක් කටයුතු කරමින් මේ පරාදක කීතා තිබුණා දානයක් තිබුණා නැතුව මෙලකින් කැටියට කටයුතු කරලා බොහොම දක්ෂතාවයකින් තරුණ මහත්මිය අකාදෙමි පරිවිද්‍යා තුමා ඉතින් තමන් කරන්න තියන්නේ ජීවිතයේ ස්වභාවය උදයි අපි තාරක් තියෙනවා. අපි කරාපු කර්ම ශක්තිය ඉවරේ දවසට කොහෙන් හරි අපි ඉවර වෙනවානේ. අර බුදුහාමුදුරු දේශනා කරන ආයුක්කේ මරණය ආයුෂ විද්‍යාවස්ත අපි දැනගන්නවා. කම්මක්කේ මරණය කර්මී විද්‍යාවස්ත දැනගන්නවා. ඊට පස්සේ උපච්ඡේදක උභයක්කේ මේ දෙක මානව ශක්තිය කර්ම ශක්තිය දෙක නිවර දානවා. උපච්ඡේදක සමාහිත ජීවත් වෙන ශක්තියක් තිබෙනවා. කර්ම ශක්තියක් තිබෙනවා. බාහිර බලපෑමක් නිසා අපි මරණයට පත් වෙනවා. ඒ විදිහට කොහොමද හරි මරණයට පත් වෙනවා. ඉතින් මේ සියලුම කාරණා සිහිපත් කරගෙන ඔබ හැම කෙනාම කල්පනා කරන්න තියෙන අවස්ථාවේදී අපේ විමුලා මහත්මිය විරවණ ඉගෙන ඥානසින් සමග පිළිදා මහ පින්කමක් සිදු කරගත්ත ධර්ම දානයේ මහ පින්කමක් සිදු කරගත්තා. මෙසේ සිදු කරගත්තා වූ පුණ්‍ය ශක්තිය මේ විනාශකරී කියන පරිවර්තනයේ එරමුණාරතිගේ සිරිපාල මහත්මයා ආදරණීය ස්වාමීන් වහන්සේලාණන් ආදරණීය දීපුනා. ඒ වගේම ඊට කලින් මේ පරිවර්තනයේ ආදරණීය පුදුමයන් එරමුණාරතිගේ සිරිපාල මහත්මයා ප්‍රදාන කොට සියලු මරණඥාතින් පිනන බෝධන් වේවා. එයයි පරිවර්තනයේ සූපත් වේවා පිටින් වේවා කියලා උතුම් නිවන සංසිඳ ළඟා කරගන්නවා. සාර්ථකව පුණ්‍යාන මොදනා සිදු කරමු. ඉදම්මේ ඥාති නමෝ තුසිතා පුඤ්ඤාතෝ ඉදම්මේ ඥාති නමෝ තුසිතා ඉදම්මේ ඥාති නමෝ තුසිතා පුඤ්ඤාතෝ ඒ වගේම අප සිංහලතාව තුන්පත්තිය අපවසන් සාසනය ආරක්ෂා කරන ආශිර්වාද දේශාත මහේසාගේ දේවදේවයන් වාසර මොඩන විදුලගාතා පිනමෝදන් විද්‍යාවේ සිවාගේ ඉමරා මහත්මිය දරුවන් ඥාති දුවදරුවන් ඒ ගුණ හැම නාමවත් මේ පිටක සම්බන්ධ වෙච්ච දේශනාව සම්බන්ධ වෙච්ච සාධනාදී බව සම්බන්ධ සෑම නාම දිවියන් ආශිර්වාද වේවා.
අනිකුත් නිරෝගී වාර්තා වේවා ගාමන අපරපත්වා විදි විවාසක සාන්තිය වේවා විරියෝ පිටවාද ප්‍රාර්ථනා රෝගී නිමින් සංසේවා ප්‍රසාද ප්‍රාර්ථනා කරමි දෙවියන් පිනමෝද කරමු ආකාශත්තා චුම්මත්තා දේවා නාගමහිතා පුඤ්ඤාන්තං මොදිතා චිරන්තං දුක්ඛ සාසන ආකාශත්තා චුම්මත්තා දේවා නාගමහිතා පුඤ්ඤාන්තං මොදිතා චිරන්තං දේශනා ආකාශත්තා චුම්මත්තා දේවා නාගමහිතා පුඤ්ඤාන්තං මොදිතා චිරන්තං දුක්ඛ දෙවියන්ට පරිඥා පිළිබඳව පරිඥානම උතුම් නිවන් සඳහා මේ වේවා වාසනාව වේවා මේ විශේෂයෙන්ම සිතාර මහත්මයාට සිතාර මහත්මයාට උතුම් නිවන් පිණිස මේ පුණ්‍ය ශක්තිය මේ වාසනාව වේවා සිතාරම දෙවියන් ව්‍යාසුවාදී පුණ්‍ය ව්‍යාසුවාදී විද්‍යාසිකයි මාගෝසතුමා සියාසිවාදී දාදාම්බරමාගේ විද්‍යාසික සාන්තිය පන්සිලක් මහත්කම් වේවා ඔබ ප්‍රාර්ථනාකරන නිවන් අවබෝධය සඳහා මේ වාසනාව වේවා අභිවාදන සීලිස නිත්‍යමතා ප්‍රචාරණය කතාරෝ ධම්මාවතී ආයුවන්ෝ සුඛං බාහු සතරංගලං කාන්ති සතර දේවතා සතර දුක්ඛාන් වාදීන සප්ප ධම්මාන් වාදීන සප්ප සංඝාන් වාදීන සදා දුක්ඛී භවං